අයිබෝන් වාසනාවන්ත සුබ දවසක් කියලා හැමෝටම ඉතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් වෙනද වගේම අදත් අරන් ආවා ඔයගොල්ලන්ට දිස්ත්‍රික් මට්ටමේ නිවාස පහක් අරන් ආවා. ඉතින් ඔයගොල්ලෝ තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් දාලා තියාගන්න. ඉතින් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලෝ ළඟට මෙතෙන් ගෙනවා ගන්න පුළුවන්. අද අංක එකට අරන් ආපු ඉතින් නිවාස පිළිලා තියෙන්නේ දැරණියගල නූරී පාරේ අං හෙට්ටිය කියන ගම්මානයේ තමයි නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 11ක් තියෙනවා. ඒ වගේම නිවසේ තියෙනවා නිදන කාමර දෙකක්, සාලයක්, කෑම කාමරයක්, මුළු තැන්ගයක් තියෙනවා. ඉතින් වැසිකිළිය සහ නාන කාමරය නම් නිවස පිහිටින් තමයි තියෙන්නේ. ඉතින් නිදහස් පරිසරයක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ස්වභාවික ආපදා කිසිවක් නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් තියෙනවා. ඉතින් නිවසට විදුලිය සහ ජලයත් අරගෙන තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට වීඩියෝ එකේදී බලා ගන්න පුළුවන්. ඉතින් තවත් වැඩ කටයුතු රාශියක් කරගන්න තියෙනවා. නමුත් මේක වටිනාකමට ගොඩක් අඩුවෙන් තමයි මේක දෙන්නේ. ඉතින් මේක ප්‍රධාන පාට ආසන්නයේම තමයි නිවස පිළිලා තියෙන්නේ. ඉතින් නිරවුල් සින්නක් කරොප්පුත් තියෙන නිසා ඔයගොල්ලන්ට කිසිම ගැටලුවක් වෙන්නේ මේකේ මිල සඳහන් කරන්නේ ලක්ෂ 30ක්. ඔයගොල්ලන්ට මිල ගැන සාකච්ඡා කරගන්න පුළුවන් දුරකථන අංකයට කෝල් එකක් දීලා. අංක දෙවෙනි ස්ථානට ඉතින් අරන් ආවේ ඔයගොල්ලන්ට තවත් අඩුවට මිල දෙ ගන්න පුළුවන් වටිනා ඉඩමක් සහ කුඩා නිවසක් ඉතින් අරන් ආවේ. ඉතින් මේ නිවස පිළිලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මාකාවිට කළුවැල්ගොඩ කියන ප්‍රදේශයේ තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 10ක් තියෙනවා. ඉතින් එක කාමරයකට හදලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේක පදිංචියටත් හොඳයි ආයෝජනයකට සුදුසුයි. ඉතින් නිවසට කුඩා නිවසට ජලය සහ විදුලිය නම් තාම ඉතින් අරගෙන නැහැ. ඉතින් නිවසට පිවිසීමට ආඩි 20ක මාර්ගයක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මා කෝවිට ගම්පහ බස් මාර්ගයට මීටර් 350ක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ගම්පහ සහ මේගමුව ප්‍රධාන බස් පාරට කිලෝමීටර් 1කමාරක් තියෙනවා. ජායල සහ ගම්පහට විනාඩි 15 යන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් නිරවුල් සින්න කරොප්පුත් තියෙන දා කිසිම ගැටලුවක් නැහැ. මිල සඳහන් කරන්නේ ලක්ෂ 22ක්. ඔයගොල්ලන්ට මිල සාකච්ඡා කරගන්න පුළුවන්. අංක 3 වෙනි ස්ථානට ඉතින් අරන් ආවේ ඔයගොල්ලන්ට තවත් වටිනා නිවසක් ඉතින් අරන් ආවේ. ඉතින් මේ නිවස පිළිලා තියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් තලාවේ තමයි මේ නිවස පිළිලා තියෙන්නේ. ඉතින් අංග සම්පූර්ණ නිවසක් ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 80ක භූමියක් තියෙනවා. ඒ වගේම නිවසේ තියෙනවා නිදන කාමර 4ක්, සාලයක් සහ කෑම කාමරයක් සහ මුළු තැන්ගියක් තියෙනවා. ඒ වගේම නිවසට විදුලිය සහ ජලයත් අරගෙන තියෙනවා. ඉතින් ඒ වගේම টয়ලට් බාත්රූම් නිවස පිටුපස තමයි තියෙන්නේ. ඒ වගේම ඉඩමේ තිබෙනවා ගෙඩි කැඩෙන පොල් ගස් 6ක් තියෙනවා, පීදන පොල් ගස් 6ක් තියෙනවා, කොස් සහ දෙල් ලම්බ වගේ තවත් පළතුරු ගස් වර්ග රාශියක් තියෙනවා. ඒ වගේම තලාව නගරයට තියෙනවා කිලෝමීටර් 5ක දුරක් තියෙනවා. ඉතින් නිරවුල් සින්න කරොප්පුත් තියෙනවා. ඔයගොල්ලන්ට මිල සඳහන් කරන්නේ ලක්ෂ 48ක්. ඔයගොල්ලන්ට මිල වෙනසක් කරගන්න පුළුවන් මේ දුරකථන අංකයට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගෙන මේකත් මිල දී ගන්න පුළුවන්. අංක 4 වෙනි ස්ථානට ඉතින් අරන් ආවේ ඔයගොල්ලන්ට තවත් අඩුවට මිල දී ගන්න පුළුවන් වටිනා නිවසක් තමයි ඉඩමක් තමයි අරන් ආවේ. ඉතින් මේ නිවස පිළිලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව ආසන්නව තමයි මේක පිළිලා තියෙන්නේ. ඉතින් අංග සම්පූර්ණ කුඩා ප්‍රමාණයේ නිවසක්. ඉතින් ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 6ක භූමියක් තියෙනවා. ඒ වගේම තියෙනවා නිවසේ තියෙනවා නිදන කාමර එකක් තියෙනවා, සාලය තියෙනවා, මුළු තැන්ගේ තියෙනවා. ඒ වගේම නාන කාමරය සහ වැසිකිළියක් තියෙනවා. ඒ වගේම ස්වභාවික ආපදා කිසිවක් නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. නිදහස් පරිසරයක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පදිංචි වෙන්න ගන්නව නම් සුපිරිම නිවසක් සහ ඉඩමක්. ඉතින් පාසල් සහ රෝවල් සහ සුපිරි වෙළඳසැල් සඳහා පොඩි දුරක් තමා තියෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේකේ නිරවුල් ඔප්පුත් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකේ මිල සාකච්ඡා කරගන්න පුළුවන්. මිල සඳහන් කරන්නේ ලක්ෂ 25ක්. ඔයගොල්ලන්ට වැඩි විස්තර දැනගන්න මේකත් මිල දී ගන්න පුළුවන්. අංක 5 වෙනි ස්ථානට ඉතින් අරන් ආවේ අවසාන නිවස අඩුවට මිල දී ගන්න පුළුවන් නිවස. ඉතින් වෙලා තියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්මුදුන වැව යකල්ලේ තමයි මේ නිවස පිළිලා තියෙන්නේ. අංග සම්පූර්ණ නිවසක්.
ඉතින් ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 20ක් තියෙනවා. ඒ වගේම නිවසේ තියෙනවා නිදන කාමර 4ක් තියෙනවා. සාලේ තියෙනවා, කැම කාමරේ තියෙනවා, මුළු තැන්ගේ තියෙනවා. ඒ වගේම টয়ලට් බාස්රූම් තියෙනවා නිවස පිටපසින්. ඒ වගේම නිවසේ තියෙනවා කඩ කාමර දෙකකුත් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට බිස්නස් එකක් වුණත් කරන්න පුළුවන් වටපිටාවක් තියෙනවා. ඉතින් නිවසට විදුලිය සහ ජලයත් අරගෙන තියෙනවා. ඒ වගේම සඳහන් කරන්න ඕන ස්වභාවික ආපදා කිසිවක් නැහැ. නමුත් අලි කරදර නම් පොඩ්ඩක් විතරක් තියෙනවා. ඉතින් නෑ කියන්න බෑ. ඉතින් ඒක ඕගොල්ලන්ට දැනගන්න තමයි කිව්වේ. ඉතින් ගලෙන් මිදුණුව ප්‍රධාන පාරට තියෙනවා කිලෝමීටර් 4ක් තියෙනවා. ඉතින් මිල සඳහන් කරන්නේ ලක්ෂ 17ක්. බලපත්‍ර ඔප්පු තමයි දැන් තියෙන්නේ. ඉතින් මිල ගැන සාකච්ඡා කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ සාකච්ඡා කරලා මේකත් මිලදී ගන්න පුළුවන්. ඉතින් අදට ගිහින් එන්නම් හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම නිවාස සිහිනය සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.